ආයිබෝවන් යාළුවනේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා පරවි එලවනකොට කොහොමද එලවන්න පටන් ගන්න කියලා. ඒක මම කියලා දෙන්නම්. මම කරපු විදිහට තමයි මම කියලා දෙන්නේ. ඒක වැරද්දක් මොකක් කර තියෙනවා නම් මට කියලා දෙන්න. හරි. දැන් අද මම 6ට එලවන්න පටන් ගත්තොත් ඒ කියන්නේ ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන්. 6යි 6:00මාර 7යි 8යි ඔයාගේ කැමති වෙලාව. අද 6 නම් හෙටත් 6 අනිද්දාත් 6ට තමයි එලවන්න ඕනේ. අර එලවන ටයිම් එකේ මාරු කරන්න බෑ. ඔයාට අද හැමදාම 6ට ඔයා එලවන එක්කෙනා අද 6:00මාර 6යි කාලා වුණොත් ඔයා ඒ දවසේ එලවන්න එපා. ඒක ටයිමින් අතන වෙනස් වෙනවනේ. ඒ හින්දා 6 නම් 6 විනාඩි 5ක් එහාට මෙහාට ගියාට අවුලක් නැහැ. විනාඩි 15ට වැඩියෙන් යනකොට ඒ දවසේ එලවන්න එපා. කුඩුවේ තියාගෙන අනිත් දවසේ එලවන්න. ඒක අදත් ඔයාට පරක්කු වෙලා හෙටත් පරක්කු වෙලා අනිද්දාත් පරක්කු වෙලා එහෙම බෑ. සතියකට දවසක් පරක්කු වුණාට ඒක ෂේප් අවුලක් නැහැ. අද 6ට එලවුවා නම් හෙටත් 6ටම එලවන්න ඕනේ. දැන් හෙට 6යි කාලා වුණාට එතකොට එලවන්න එපා. අනිද්දාට 6ට එහෙම දෙන්න ඕනේ. එලවන වෙලාවට කෑම දීලා එලවන්න බෑ. මේ බඩගින්නෙන් තියලා මේ එහෙම තමයි එලවන්න ඕනේ. අනිත් එක දැන් සතා අද විනාඩි 30ක් එයා උඩ හිටියනම් හෙට විනාඩි 35 කරන්න ඕනේ අපි. ඒ කොහොමද කරන්න කියලා කියන්නම්. දැන් අද 30 එයා උඩ ඉඳලා හෙට 30න් බහින්න යනකොට ඔයා මේ අපුඩයක් ගාලා හරි නැත්නම් රෙදි කෑල්ල මොකක් කරේ මේව කරලා එයාව විනාඩි 5ක් විතර උඩ තියාගන්න ඕනේ. අනිත් එක එයාට මේ මොනවද බය කරන්න එපා. හරි? ඊට පස්සේ එයාට බහින්න දෙන්න. එහෙම විනාඩි 5ක් 10ක් ඔයා පොඩ වෙඩි කරගන්න. එයා බහිනවනේ කූඩුවට බැහැලා විනාඩි 20ක් හරි 15ක් හරි පස්සේ තමයි කෑම දෙන්න ඕනේ. දැන් අද විනාඩි 30ක් ඉඳලා හෙට විනාඩි 35න් ආවොත් 35 ඉඳන් විනාඩි 15ක් 20ක් තියලා ඔයා කෑම දෙන්න. එහෙම ඔයා ෆලෝ කරන්න. දවසින් දවසට ඔයාට ටයිම් එක වැඩි කරන්න පුළුවන්. අනිත් එක කෑම V විතරක් දීලා ඔයාලට ටයිමින් ගන්න බෑ. V විතරක් දීලා ටයිමින් ගන්න බෑ. ඔයා අර කඩවල ගන්න තියෙන මික්ස් ෆුඩ් ගන්න තියෙනනේ. ඒක ගන්න. හැමදාම එක පරවියට ග්‍රෑම් 25 හරි 30 හරි එන කෑම එහෙම තමයි දෙන්න ඕනේ කෑම. ඒ විදිය ඔයා ෆලෝ කරන්න. ඔයාට මේ හොඳ මට්ටමට යන්න පුළුවන්. මොකක් හරි මේක තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. හරි? මේ එහෙම තමයි ටයිම් එක වැඩි කරලා ඉස්සරහට යන්න තියෙන්නේ අපි. ඕකේ.